අපි හැමෝම ආසයි කතන්දර අහන්න. මම හිතන්නේ මේ කතාව හරි විශේෂිත වූ කතාවක් නේ. මම මේ කතාව කියන්න මේ විදිහට මුල පුරනවා. මේ කතාව මැද අහගෙන යනකොට ඔබට මේ කතාවේ ගොඩක් දේවල් දැක බලා ගන්නට හැකියාව තියෙයි. ඒ නිසා මම ආරාධනා කරනවා මේ මගේ පුංචි කතාව අහන්න මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. ඇත්තටම මේක සිද්ධ වෙන්නේ ජෝර්ජියාවේ එක කාලෙක දේශපාලන කුමන්ත්‍රණ නිසා රට අස්ථාවර වෙන්න පටන් ගත්තා. ඒ කාලේ ජෝර්ජියාවේ ආණ්ඩුකාරයා විදිහට කටයුතු කරේ මයිකල් අබාෂ්විලි කියන ආණ්ඩුකාරයා. ඉතින් මේ රට අස්ථාවර වීමත් එක්ක මේ මයිකල් අබාෂ්විලි කියන ආණ්ඩුකාරවරයව ඝාතනය කරනවා. ඒ මයිකල් අබාෂ්විලි කියන ආණ්ඩුකාරයාට හිටියා බිරිඳක් නාටෙල්ලා කියන. මේ නාටෙල්ලා කියන මේ බිරිඳ තමන්ගේ ස්වාමි පුරුෂයා ඝාතනය කරනවා දැකලා තමන්ගේ තියෙන වටින කියන සම්පත් ඔක්කොම ටික අරගෙන ප්‍රිය හිතපතුනි යන්න ගියා. හැබැයි මේ නාටෙල්ලාට එක දෙයක් අමතක වුණා.